ඔය ඩාලේ නෝ දෙන්න එපා නේ. නේ මිස්ටර්ගෙත් එක දාගන්න. thank you අප්පි මම්මේ කොහොමද යන්නේ කියලා තමයි. so sweet අනේ thank you. මේක ඔයා කොහොමද යන්නේ? මට පිටක් තියෙනවා. ඔය යන්න. මට පිටක් නේ. වෙසක් කුඩු අලවලව නේද හිටියේ? ඔව් මේ ඉතුරු වෙච්ච පාප්ප ටිකෙන් අන්න මම රොටි හදන්න ගත්තා. ඇයි? රොටි නෙමෙයි ඔබට දෙන්න ඕනේ නේ. අපේ අම්මා හැමතිස්සෙම හරියට කේන්ති ගන්නවා. අම්මා හැම වෙලේම අම්මා ගන්න පොඩටත් එක්ක දැක්කනේ. අම්මේ නම් මං ගන්නවා නෑ මං කියන්නේ නෑ මට පුළුවන් ඉන්න ඉදි කොහොමද නිදි ජකදින්නේ කවුරු ඇවිල්ලා ගියේ වෙතා මනමාල කතා යෝ කොහොනේ මම යතුල දාලා දායනේ ෂී නා කරනවාද මන් දන්නේ මැනික මං ඔයාට කුස්සිය රසට කෑම හදනකොට ඔයා ඇවිල්ලා පිටිපස්සෙන් මාව බදා ගන්නවද අනේ මේ අයියෝ මුලින්ම අප රසට උයලා හිටහන්කෝ ඊට පස්සේ මට හරි බැරිය බදා ගන්න මේකද මේ ආදරේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන්නුණු අය නැද්ද දිලෙන්නේ මින් මතු මටත් එපා මේ ආදරේ මේ ඉතින් පුංචි කාලේ ඉඳලම දොස්තර කෙනෙක් වෙනවා කියලා අන්තිමට ඉතින් පිස්සේ කියලා තමයි නතර වුනේ නේ තනියෙන් කියවනවා තනියෙන් සින්දු කියනවා තනියෙන් නටනවා මට තේරෙන්නේ නැහැ මේ ජීවිත අම්මා මං හිතන්නේ මං පැල්ලමක් ගාගත්තා. සුදු නෝනා මොකද්ද ප්‍රශ්නේ? මොන ප්‍රශ්නේ ආවත් අපි ඒක විසඳගමු. මං හිතන්නේ නෑ අම්මා මේ පැල්ලම මට යවා ගන්න පුළුවන් වෙයි කියලා. මේ අපරාධේ. ඇයපෝ මේ පැල්ලම ගැනද පිටර වෙලා කිව්වේ ඔව් සුදු නෝනා චුවර් එකටම ෆෝන් එකේ පිටපන්කෝ බා සුදු නෝනා ෆෝන් එකේ අනේ ඇත්තටම මේකේ කහ එක්කද මේ කුටු ගාන්නේ අනේ මම දන්නේ ඔයා කියන්නේ මොකෙක් හරි වස්සේ කොයාගෙනද කොහෙද තමයි මේකිට මම අම්මේ හොඳ වෙලාවට අද වේලාස ෂූටින් ඉවර සුදු නෝනා මේක මගේ පුපුරේ දැනි ගාවා ඉතින් උඹලා ඉන්නට ඕන අම්මා ඉස්සරට යනකම් එතකොට මේ කියනවද පුණානේ අර මගේ අලුත බඳපු යාළුවෝ දෙන්න ආවම පොඩ මහන්සි කියලා නිදා ගන්න දුන්නා පවන. කිලියේ අපි යන්න කියලා බැලුවේ. බොහොම ස්තුතියි කරපු සැලකිලි වලට. අනේ මේ මොකද මේ? ඒකට කමන්න යකි මුටි කන්න කලින් නම් ෂෝක් එකට ඉන්නේ ගියා. මොකක්ද අපේ මෙට්‍රස් එක? මේ પાස්පෝර්ට් එක හදාගත්තේ රට යන්න නේද? ඕවට කොහෙද අම්මේ වෙලාවක් වැඩට යන්න තියෙනවනේ. මොකෝ හදන්න බැයිද? මේකේ මදර් බෝඩ් එක පිච්චිලා ඩිස්ප්ලේ එක ගිහිල්ලා 3000ක්වත් යයි. 3000 නෙමෙයි ඕන මෙතන 5000ක් තියෙනවා. ඕකේ කොහොම හරි හදලා දෙන්න. දැන් හරි. හරිද? හරි ගියා. අම්මිනේ ප්‍රොපෝසල් එකකින් මැරි කරන එකද හොඳ ලව් කරලා මැරි කරන එකද හොඳ
වත්තේ නයා දෂ්ට කළත් එකයි කැලේ නයා දෂ්ට කළත් එකයි හරිද දෙන්න එපා මට ඉන්න දෙන්න අනේ බලන්නකෝ අක්කේ තේරෙන්නේ හරි රෙස්ලින් වගේ එපා ඉන්න අර කකුල බලන්නේ බලන්න අනේ අම්මෝ යන්න අනේ කකුලට බලන්න අනේ 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 බලන්න මල්ලි කිව්වා මල්ලි කිව්වා මේකට 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 මේක කලු අනේ යකෝ දිනෝ මගේ යකෝ අනේ අක්කේ සුදුරෝනා ඔයා අද බිසීද අනේ ඔව්වම්ම මට ලොකු හදිස්සියෙන් නිදා ගන්න තියෙනවා ඈ මේ මේක වැඩ කරන්නම පුළුවන් දෙන්න මට ඔව් කැටලිකෝ විට්ටි පුල්ලකෝ මලා ඇවිල්ලා කරනවා ඉහළ නිදා ගන්න උනත් තෝර ගන්න ඕනේ පොත පොලිටි මිනිහෙක් අනිතෝ උද ඇඳක් කියලා අනේ මේ ඔබ නිදා ගන්න ඉතින් අපිට උඩ නගින්න ඉනිමගක්වත් නෑනේ අම්මා මේ එක දවසක් වෙන් කරලා හරියන්නේ නෑ පුළුවන් හැම වෙලාවකම අම්මලාට අපි උදව් කරන්න ඕනේ අම්ම මෙතනක් කුණු තියෙනවා ඒක දුම්බේ උදව්ව කුණුනේ ඉතින් කුණු ලෝකේ තියෙන වටිනම දේ තමයි අම්මගේ ආදරය. ඒ ආදරයට කරන පොඩ්ඩිම උදව්වක් අම්මට ලොකු සතුටක් දෙනවා. හැබැයි ඉතින් මේ වගේ උදව් නෙමෙයි සුප මව්වරුන්ගේ දිනයක් වේවා. අම්මේ මං හිතුවේ මේ මාසේ අන්තිමට ගමේ තියෙන අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිට යන්න කියලා. අවුරුදු කුමාරිට නෙමෙයි ඊළඟ මාසේ හන්දිය ගහන තොරණේ යක්ෂණීට හිටපන් මේ මිලෝ වැඩ කරන නරේ පාලිය මොකද නෑ අම්මේ අම්බලි මේ බලන්නකෝ මේ කොහා අවුරුදු ඉවරලා කෑ ගහන ඉවරයක් නෑ පුදුම මහන්සියක් වෙන්නේ. එහෙනම් උඹ ගහේ නැගලා කෑ ගහපන්කෝ කොහා වෙනුවට යකෝ උදේ ඉඳලා මං කෑ ගහන එකක්වත් බලන්න නෑ අනේ පාලිය අම්මේ සමහර වෙලාවට මට හිතෙනවා මල් ළඟ තිබුණු සමහර දේවල් නැති වුණේ මගේම හොඳට කියලා. ඔව් හරියට උඹේ මොලේ වගේ මේ මොනකොතෙන් කියලා පලෙන් යන මෙතන ආවොත් තනක් විනාශ කරනවා ජීවන උයන්තේ අක්කේ මම බැලුවේ අර මගේ පරණ ඇඳුම් ටික ඔය කන්න නැති අසරණ දුප්පත් ළමයි ටිකකට දීලා දාන්න. ඔය සයිස් එකේ කන්න නැති දුප්පත් අසරණ ළමයි ඉන්නවද පැටියෝ? මෙහෙනම් හොන්න දොර වහනවා. මම දැන් දවස් කීයක ඉන්නද කියන්නේ මාව BMI ස්ටේජ් එකට එක්කන් යන්න කියලා අර නොවැම්බර් 21 22 23 මෝටර් ෂෝ එකට කොච්චර කිව්වද අනේ මාව අරගෙන කොයකෝ මේ මිනිහා මාව දාලා මෝටර් ෂෝ එකට වදියද ප්‍රේමයට වඩා වේදනාකාරී යමක් මේ ලොව ඇතනම් ඒ මගේ කොන්ටයි දෙල්ලයි උර හිසයි තමයි. හරියට කරන්න. හරි.
හිත පිරිසිදු නම් චේතනාව යහපත් නම් සිතුවිලි අවංක නම් කෙල වෙනම සත්තයි. මේක වැනන්දි නෑ ඉන්න. හරි ඔයා කොහොමද දාන්නේ? මට ඔයාට කරදර කරන්න ඕනේ නෑ. මට දැනගන්න ඕනේ ඔය දෙන්න අක්කයි නංගි වගේ ඔච්චර ලස්සනට ඉන්නේ කොහමද කියලා. Oh no. මොකද? තෙල් ඉවරයිනේ. අයියෝ. ෂෙඩ් එකට දාමුකෝ. එපා එපා. ලැජ්ජ වෙන්න මේ ඊළඟට අපිවත් ඒ කැටගරි එකට වැටෙන්නේ. මං තල්ලු කරන්න. එන්න. මොකද කෑ ගහන්නේ? මේක ස්ටාර්ට් වෙන්නේ නැහනේ. චුට්ටක් බලන්නකෝ. එක්ක මෙන්න මේකෙන් try කරලා බලන්න. ඈ? අනේ අම්මපා උඹව හම්බ වෙන්නේ ඉඳද්දි පන්සල් ගිහිල්ලා පත්තු කරපු පහන් වල තෙල් වලින් හොම්බට වැටගෙන කෑවනම් මීට වැඩි හොඳයි. ඔව් වෙලා මදි. අනේ ඔව් 4-5 දිනකට ඇරෙන්න මට කියා ගන්න බැරි වුණා. ඔයද අනේ වෙලාවක් නෑ. ඔව්. මොකද්ද මේ අම්මා කියන්නේ? කොහොමද කලින් රංගනේ? ඔව්. අපි නෙමෙයි නිලියෝ උන්නේ. අනේ කියලා වැඩක් නෑ බං. ඔව්. අනේ මන් දන්නේ අම්මා මොනවා කියවනවද කියලා. මං යනවා නිදාගන්න. හා එහෙනම් මං තියන්න. අයියෝ මේකට මං කියන දේ තේරෙන්නේ නෑනේ. අම්මේ මේ කොහෙන්ද තියන්නේ? මගේ ඔලුවට තියන්න. මේ මං හොයාගත්තා පොහොසත් වෙන්නේ කොහොමද කියලා. කියන්න. ඒකට ගොඩාක් සල්ලි ඕන. කියන්න. එච්චරයි ඉතින්. ඒකට ගොඩාක් සල්ලි ඕන. ඉතින් සල්ලි තියෙනවා නම් පොහොසත්. ඒක කියුණා. ඉතින් ඒතකොට පොහොසත් අම්මා අම්මේ ඔය අම්මේ මේ කොටි පැටියෙක් අශ්ව පැටියෙක් වගේ හදනවා ලයිසන් ඕනේද? දැන් අපේ අවුරුදු ගානක් තිස්සේ බූරු එකක් ලයිසන් තිබිලා. මොකද ලයින ලෝගේ ලග්නේ මගේ නම් කන්‍යා. ආමත් කෙනෙක්ට කරදරයක් වෙනවනම් ඇත්ත උනත් නොකිය ඉන්නෝ. තේරුණාද? හරි අම්මේ ඒකනේ මං අර යාළුවෝ ලයින් එකේ නට ළමෙක් ඉන්නවා කියලා කිව්වේ නැත්තේ. මොකක්ද කිව්වේ? එයා කිව්වනේ ඉතින් අම්මා ඒක අම්මා. අනේ අම්මා මෙයා තමයි මගේ පස්සෙන් එන්නේ මට එක කිය හැමතිස්සෙම. ඇත්තද? මොකද හටගන්නේ? මොකද්ද මිනිහ මගේ කෙල්ලට කියනවා කියන්නේ? පොඩක් ඉන්න. ඔයා බිනෝගේ අක්කට නංගිද? Oh my god. Mom. පුදුම ලස්සනක් නෙතිනේ. මේ ඇඳුම් ටික අල්මාරිය පැත්තක ගොඩ ගහලා තිබ්බේ. මං කාට හරි දෙන්න. Oh no මම කෙටුනාම අඳින්න තියෙන ඒවා. ඈ? කෙටුනාම? අනේ මේ කෙටුනාම ඔබ බලවගෙන කාපා. අම්මෝ මා රස්නක් තියන්නේ අම්මේ. ඔබ ෆෝන් එකම ඔබ හිටා. තේර මාර්ගය එතකොට. අම්මේ මම බැලුවේ කසාද බඳින්න නැතුව වාසයට යනකම් වලත් එක්ක ඉන්නවා කියලා මෙහෙමම. අයියෝ! වයසට යන ටිකවත් සැනසෙල්ලේ ඉන්නේ නැත්ත අපිට. මොකටද බම්බි ආපු ගම කූ එක උස්සන්නේ? මම බැලුවේ මන් නැති වෙලාව ඔයගොල්ලෝ මොනවද කාලා තියෙන්නේ කියලා. ඒත් කාලා නෑ.
පුදුරෝනා උදව්වක් කරන්න බැරි වේද? බැරි වෙයි අම්මේ. බැරි. ඔයා දන්නවද? මට මස් කරි හදන්න පුළුවන් ග්‍රේවි එක හොඳ සැරට බොරේට හිටින්න. ඇයි පොලොස් කරි? පොලොස් කරිය හදනවා තෙල් පෑදෙන්න. ඇයි හතු? හතු තමයි හොඳම එක. හතු හදනවා නිකන් මස් වගේ. ඔයාලගේ අම්මා පුදුම වෙයි බබා. උගේ අම්මා නෙමෙයි. උගේ අම්මා පුදුම වෙලා තියෙන්නේ. කවද්ද මස් කාරියක් හැදුවේ කියහන්කෝ. තෙල් බෑරෙන්න පොලොස් කාරියක් හදනවා. තෙල් බෑදෙන්න දෙමෝ බොගේ ඔළුවට. හතු මොන හැලේද කියහන්කෝ. අනේ අම්මේ